අනුරාධපුර ජේතවන ආරාම සංකීර්ණයේ පිහිටි භූමිය මුල් කාලයේ හැඳින්වුවේ නන්දන උද්‍යානයේ යන නමිනි. මේ පිළිබඳ පළමුව සඳහන් වී ඇත්තේ දේවානම්පියත ස්වරාජ්‍ය සමයේදී ලංකාවට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ සම්බන්ධ කරගෙනයි. මිහිඳු මහරහතන් වහන්සේ දින 7ක් මුළුල්ලේ නොකඩවා ධර්ම දේශනා කර ඉතා විශාල සංඛ්‍යාවක් සදහැවතුන් පිරිසක් බුදුදහම කෙරෙහි යොමු කර වූයේ මේ උද්‍යානයේදී. ඒ නිසා නන්දන උයන නම් වූ මෙම උද්‍යානය ජෝති උයන නමින් හැඳින්වුණා. එහි අර්ථය වූයේ ධර්මාලෝකයේ විහිදී යාම සිදු වූ ස්ථානය යන තේරුමයි. මිහිඳු මහරහතන් වහන්සේ හා සම්බන්ධ වූ මෙම ස්ථානය මහතෙරුන්ගේ පූජනීය භූමිය යන අදහස සහිතව මේ සඳහා තේරානන් කන්ද මාලක යනුවෙන් හැඳින්වුණි. ජේතවනාරාම ආරාම භූමි භාගය නිර්මාණය කිරීමෙහි මුල් වූයේ මහසෙන් රජතුමායි. එතුමා ක්‍රිස්තු වර්ෂ 276 සිට 303 තෙක් අනුරාධපුරයේ රාජධානියේ රජකම් කළා. සුවිසල් වැවක් වූ මින්නේරිය වැව නිර්මාණය කර වූයේ මෙතුමන් විසින්. සිංහල සාහිත්‍ය ග්‍රන්ථවල සහ වංශකතාවල දෙනා විහෙර නමින් හඳුන්වන්නේ මෙම දාගැබයි. අක්කර 8ක් වූ සමචතුරස්‍රාකාර සතරැස් වේදිකාවක් මත මෙම දාගැබ නිර්මාණය කර තිබෙනවා. සමස්ත ලෝකයේම ඇති ගඩොලින් නිර්මාණය කළ විශාලතම ස්මාරකය මෙයයි. මෙහි උස අඩි 400ක්. පේසා වලලු 3කින් සමන්විත වූ මෙම දාගැබේ සතර දිශාවට මුහුණලා නිර්මාණය කළ වාහල් කඩ 4ක් දක්නට තිබෙනවා. සාංචි, භාරුත්, අමරාවතී සහ ඉන්දියාවේ අනෙකුත් ස්ථානවල පිහිටි ස්තූප වටේ දක්නට ඇති ගරාදි වැටවල් සහ වේදිකා බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ ඉතා වැදගත් ලක්ෂණයන් වනවා පමණක් නොව ඒවා අලංකාර කළ මූර්ති කැටයම් ආදීන්ද සංයුක්ත වනවා. ජේතවන දාගැබ එක් පැත්තකින් අඩි 576ක් වූ චතුරස්‍රාකාර වේදිකාවක් මත පිහිටා තිබෙනවා. ස්තූපයේ මුල් උස අඩි 400ක්. එහි වත්මන් උස අඩි 232ක්. එහි විශ්කම්භය අඩි 28ක් වූ පදනමක් මත පිහිටා තිබෙනවා. මෙම දාගැබ ඉදිකිරීම සඳහා පුළුස්සන ලද ගඩොල් 93 ලක්ෂයක් යොදාගෙන තිබෙනවා. තූපාරාමයට නැගෙනහිරින් මල්වතු උයතෙක් විහිදුණු ජේතවනාරාම ප්‍රදේශයේ මෙම දාගැබ හැරුණු විට තවත් බොහෝ බෞද්ධ නටබුන් රැසක් දක්නට ලැබෙනවා. මෙම දෙවන්ත නිර්මාණය සිදු කර ඇත්තේ බෙඩ්රොක් හෙවත් මාතෘ පාෂාණය මත බව ජේතවනාරාම දාගැබ අසල කැණීම් වලින් පැහැදිලි වුණා. මහසෙන් රජතුමා විසින් පළමුව මෙම දාගැබ නිර්මාණය කිරීමෙන් පසුව ධාතුසේන, පළමු වන අග්බෝ, දෙවැනි මුගලන් හා මහා පරාක්‍රමබාහු යන රජවරු කලින් කලට මෙම දාගැබ සංරක්ෂණය කර තිබෙනවා. මෙම දාගැබට අයත් වන හා මේ දාගැබ පරිශ්‍රයේ ඇති බොහෝ මූර්ති කැටයම් මේ පරිශ්‍රයේ ඇති මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් ජේතවනාරාම කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනය කර තිබෙනවා. දක්ෂිණ ಭಾರತයේ ආන්ධ්‍ර ප්‍රදේශී අමරාවතී පුදබිමට අයත් මූර්ති කැටයම් වලට සමාන මූර්ති මෙහිදී හමු වී තිබෙනවා. ජේතවනාරාම පුදබිමට අයත් පරිශ්‍රයේ පුරාවිද්‍යා කැණීම් වලදී මැටි බඳුන් විවිධ මැණික් වර්ග හා කාසි රැසක් හමු වී තිබෙනවා. විදේශීය රටවල් සමග වසර දහස් ගණනක් තිස්සේ පෙරදිග මෙන්ම අපරදිග රටවල් සමග පැවති සබඳතා විවිධ වූයේ. ඒ සම්බන්ධතා සංස්කෘතික, ආගමික හා දේශපාලන මෙන්ම වාණිජ අංශවලට අයත් වන්නේය. යුනෙස්කෝ ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණ වැඩසටහන යටතේ ජේතවනාරාම ව්‍යාපෘතියට අයත් ජේතවන දාගැබ සංරක්ෂණ කටයුතුවලදී කැණීමකදී රන්පත්තිරු 7ක් 1982 දී හමු වෙනවා. මෙම රන්පත්තිරු වල සඳහන් වන්නේ මහායාන සූත්‍රයක් වූ ප්‍රඥා පාරමිතා සූත්‍රයේ කොටස්. ඒ බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවකයන් සමග කරනු ලබන ධර්ම සංවාදයක ස්වරූපයෙන් සකස් වූවක්. මහායාන බෞද්ධ ධර්මෙහි ප්‍රඥා පාරමිතා යනුවෙන් ශූන්‍යතා ධර්මය මෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මකාය පිළිබඳවද හැඳින්වෙනවා. ප්‍රඥා පාරමිතා සූත්‍රයේ පෙළද විමුක්තිය සඳහා වූ මාර්ගයද එයින් අදහස් කරනවා. රන්පත්තිරුවල ලියා ඇති අක්ෂර 9 වෙනි සියවසට අයත් ඉපැරණි සිංහල භාෂාවේ අක්ෂරයි. ජේතවන ආරාම සංකීර්ණයේ කේන්ද්‍රීය ස්ථානය වන ජේතවන ස්තූපයේ ඉදිකර තිබෙන්නේ පුළුස්සන ලද ගඩොල් ස්තරයන් එකක් මතු පිට එකක් තැබීමෙන්. මෙය අවසානයේ ගඩොල් 8,33,000ක් පමණ අඩංගු දැවැන්ත ඉදිකිරීමක් වුණා. ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී රෝමන් අධිරාජ්‍ය බිඳ වැටෙන විට ජේතවන ස්තූපය ලෝකයේ උසම ස්මාරක අතුරින් 3 වන ස්ථානය ගත්තා. ඊට වඩා උස වූයේ මිසරයේ ගීසාහි පිහිටි උසම පිරමීඩ 2යි.